ජනප්‍රිය රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහ සම්බන්ධයෙන් ලැබුණු නවතම පුවතක් ගැනයි මේ. ඒ අයට මුහුණ දීමට සිදුවේ තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් සම්බන්ධයෙන්. තමන් මුහුණ දුන්නු අත්දැකීම් ගැන සුලෝචනා වීරසිංහ තමන්ගේ මුහුණු පොතට ඇඟ හිරිවට්ටන සටහනක් එකතු කරලා තිබුණා. ඒ මේ විදිහට. මම ලියන අනිත් දේවල් කියෙව්වේ නැති වුණාට කමන්නේ. මේක කියවපල්ලා. මේක මගේ නොසැලකිල්ල පිළිබඳව කතාවක්. මානසික වේදනාවල් දරාගත්තා වගේ ෆිසිකල් වේදනාවල් දරාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතන මම පොර මානසිකත්වයේ පිළිබඳව කතාවක්. මොන ශාරීරික අපහසුතා තිබුණත් ඒවා තියාගෙන බාරගත්තු වැඩවලට වෙලාවට යන්න තියෙන උණ පිළිබඳව කතාවක්. දවස දෙසැම්බර් 28. රෑ කණේ හීනියට රිදුමක් ආවා. 26 27 රෑ කොළඹින් පිට හිටියේ. 28 රෑ 12 පහුවෙලා කොළඹට එනකල් AC වාහනයක ආව නිසාත් දවස් 3ම පාන්දර වෙනකල් නොනිදා සිටින නිසාත් සෙමටාව වේදනාවක් කියලා හිතුවා. 29 උදේ වගේ මතකයි කන නිකන් උලම් පාරක් වදිද්දි වගේ කුරුකුරු ගානවා වගේ එකක්. මට සතෙක් ගිහිල්ලා වගේද කියලාත් හිතුණා. කලින් රෑ මම නෑදෑ ඩොකාක් අයියා කෙනෙක්ගෙන් ඇහුවා. එයා කිව්වා රෑ දෙන්නලා වා වතුරක් දාලා බැලුවා නම් ඌ මැරෙනවා කියලා. ඒත් අමාරුයි වගේ නම් ENT සර්ජන් කෙනෙකුට පෙන්නන එක තමයි හොඳ කියලාත් කිව්වා. ඒත් ඉතින් ලොකුවට වේදනාවක් තිබුණ නැති නිසා මම ටිකක් බලන්නම් කියලා හිටියා. ඔහොම 30 වෙනිදාත් පහ වුණා. කන රිදුම ටික ටික වැඩියෙන් දැනුණා. මාස දෙකකට කලින් ඔස්ට්‍රේලියාව ගිය වෙලාවෙත් පොඩ්ඩක් සෙමට සීතලට ඉන්ෆෙක්ට් වුණා. ඒ වගේ එකක් කියලා හිතාගෙන තවත් ඔහේ බලන් හිටියා. පහුවෙන්ද අලුත් ඩ්‍රාමා එක වැඩකුත් දාගෙන තිබුණා. ඒකෙන් කෝල් කරලා උදේ 9 වෙද්දී එනව නේද කියලාත් ඇහුවා. මම කිව්වා මෙහිම අපහසුතාවක් තියෙනවා බෙහෙත් ටිකක් අරන් මෙන්නද කියලා. කොහොම හරි උදේ ගෙවල් ළඟ ડોක්ටර් කෙනෙකුට කන පෙන්නුවා. මගේ විස්තර අහලා කනට ටෝච් එක දාලා බලලා සෙමට කන ඉදිමිලා වගේ එකක් තමයි යාගේ තීරණය දුන්නේ. බෙහෙත් දුන්නා. මම හිතුවා වේල් දෙක තුනක් බීලා අඩුුනේ නැත්තම් ආයෙත් බලන්නම් කියලා. හවස තව අලුත් ටෙලි නාට්‍යයක් පටන් ගන්න එකක පොඩි මීටමකුත් තිබුණා. ඒ වෙද්දි වේදනාව දැනෙමින් තිබුණේ. මගේ හොඳම යාළුවෙක් මට හේමාසිකේ ENT කෙනෙක් ඉන්නවාද කියලා බලලා channel එකක් දාගන්න බැලුවා. මොකද මගේ මීටින් එක තිබුණේ තලවතු ගොඩ හින්දා. මම එතකොට හේමාසික කිට්ටුවේ හිටියේ. මගේ කරුම කියන්නේ මම යන්න වාහනේ හරවද්දිම යාළුවා කතා කරලා කිව්වා ડોක්ටර් ගිහිල්ලා කියලා. ඉතින් මං ඒ වැඩේ අතෑරලා මගේ වැඩේට ගියා. ඒත් 9 වෙන්න කලින් එතනින් පිට වුණා. කන රිදෙමින් තිබ්බ හින්දා. රැයට බෙහෙත් ටික බීලා 10:00 වගේ වෙද්දි මම නිදාගත්තා. පොඩියට නිින්දකුත් ගියා. ඒත් 12 විතර ඉඳන් කන පුපුරන තරම්ම වේදනාවක් එන්න ගත්තා. 7-8 පාරක්ම ආවා. තද කරගෙන හිටියා. ඒක ඇත්තටම වචන වලින් විස්තර කරන්න පුළුවන් වේදනාවක් නෙමෙයි. මගේ ජීවිත කාලය තුල මං අත්විඳ බරපතලම වේදනාව ඒක. කන ඇතුලෙන් කන අල්ලගෙන මගේ කන් බෙරේ අඹරනවා වගේ දැනෙන්න පටන් ගත්තා. මුළු ඔළුවම පුපුරනවා වගේ. පාන්දර 1:00 වෙනකල් ඉවසගෙන හිටියා. කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව. මායි පුතයි විතරයි හිටියේ ගෙදර. ඇඳුමක් දාගෙන දත් ටික මැදගෙන පුතාට කතා කරා. එයාවත් ලෑස්ති කරගත්තා. එයා ගෙදර තියලා යන්නත් බෑ. එයාත් බෑ කිව්වා. මට ඒ වෙලාවේ තරහත් ගියා. මං වේදනාවෙන් ඔළුව අල්ලගෙන කෑ ගහද්දි එයාගේ ඇස් වලින් කඳුළු පනින්න ගත්තා. මොකද එයා බය වුණා. ඒත් මට තරහකුත් ආවා. මොකද මගේ ඒ දරුණු වේදනාව බල කිලෝමීටර් 10ක් තලවතු ගොඩට යන ගමනට එයා එන්න කැමති වුන්නේ නැති නින්දා. මා කුඹුරේදී කාර් එක නවත්තලා ස්ටීරියන් වීල් එක අල්ලගෙන මං පුරුවන් තරම් කෑ ගැහුවා. මට ආව කන ගලවලා විසි කරන්න තරම් වේදනාවක්. පුතා අඬනවා. මට පේනවා. එතන ඉඳන් හේමාස් එක ළඟට යනකල් මං ගියේ කෑ ගගහ. කොහොම හරි ඉමර්ජන්සි වෝඩ් එකට ගිහිල්ලා මම මගේ අමාරුවේ එතන ඒ වෙලාවේ හිටපු ડોක්ටර්ට කිව්වා. ඒ වෙලාවෙත් මට ඒ වේදනාවම ආවා. මම කන අල්ලගෙන කෑ ගැහුවා. එයා කිව්වා බ්ලීඩ් වෙලා කියලා. කොහොම හරි වේදනාව සමනය කරන්න එයා කරන්න පුළුවන් උපරිම දේවල් කරා. මට 3 විදියකට වේදනානාශක දුන්නා. උදේට ENT සර්ජන් කෙනෙකුට පෙන්න ගන්නකල් වේදනාව නවත්ත ගන්න කියලා එයා කරපු දෙයින් පුළුවන් වුණා. ENT සර්ජන් ගයිඩ් කළෙත් එයාම තමයි. Thank you doctor. ඉතින් උදේ අපොයින්ට්මන්ට් එකක් දාලා ડોක්ටර් හොස්පිටල් එකට එනකල් අලුතෙන් කරන්න යන ෆිල්ම් එකේ වැඩකුත් තිබ්බා. ඒකට ගිහිල්ලා විනාඩි 30ක් විතර තමයි එතන ඉඳලා හොස්පිටල් එකට ගියේ. ඊට පස්සේ වෙච්ච දේ තමයි මේ ෆොටෝස් වල තියෙන්නේ. ඒක කරගෙන ආයෙමත් ෆිල්ම් එකේ වැඩේට නම් ගියා. කොහොම වුණත් මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න කියලා තමයි ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. එහෙම තමයි සුලෝචනා වීරසිංහ Tamanගේ සටහන් නිමා කරලා තිබ්බේ.